වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔන්න අද මම රසම රස කොරියන් රාමෙන් නූඩල්ස් එකක් ගෙදර හදාගන්න විදිය තමයි අරගෙන ආවේ. ඉතින් මේක නම් හරිම රසයි. ඒ වගේම ඔරිජිනල් රාමෙන් එකක් තමයි අද මං අරගත්තේ. මෙන්න මේ සැරම සැර රාමෙන් එක තමයි අද මං හදන්න යන්නේ. ඉතින් එහෙනම් බලමු අපි කොහොමද හදන්නේ කියලා. ඉතින් හදන විදිය නම් මේකේ සඳහන් කරලා තියෙනවා. ඒ වුණාට අද මම ෆස්ට් ටයිම් තමයි කොරියන් රාමෙන් එකක් try කරන්න යන්නේ. ඒ නිසායි මේ වීඩියෝ එක ඔයාලත් එක්ක share කරගන්න හිතුවේ. මීට කලින් මම කාලා තියෙන්නේ ප්‍රේමා එකේ තියෙන රාමෙන් එක විතරයි. ඉතින් අපි බලමු කොහොමද මේකේ රස කියලා. මුලින්ම අපි වතුර ටිකක් උණු වෙන්න තියාගන්න ඕන. වතුර ටික උණු වෙනකොට අපි මේ රාමෙන් එක එකට දාගන්න ඕන. ඉතින් රාමෙන් පැකට් එකේ සඳහන් කරලා තියෙනවා අවශ්‍ය කරන වතුර ප්‍රමාණය. මේ විදිහට වතුර එක හොඳට මුණු වෙගෙන එනකොට තමයි අපි මේක දාන්නේ. ඉතින් ඔයාට එක එක ෆ්ලේවර්ස් වල තියෙන රාමෙන් නූඩල්ස් අරගන්න පුළුවන්. මං අද අරගත්තේ ගොඩාක් සැර එකක්. ඉතින් සැර වගේම මේක ගොඩාක් රසට තිබුණා. මෙන්න මේ වගේ ටිකක් තැම්බෙනකොට අපි අනෙක් පැත්ත හරව ගන්න ඕන. ඉතින් සාමාන්‍ය නූඩල්ස් එකට වඩා මේක තැම්බෙන්න ටිකක් වෙලා යනවා. මොකද ටිකක් ඝනකම වැඩි මේ නූඩල්ස් එක. මෙන්න මේ වගේ ටිකක් තැම්බෙනකොට මේ විදියට ගෑරුප්පුවක් පාවිච්චි කරලා මේක කෑලි කඩා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදියටම කන්නත් පුළුවන් ඔයාලට. දැන් අපේ නූඩල්ස් එක බාගෙට වගේ තැම්බිලා තියෙන්නේ. දැන් මම ඒකේ තිබිච්ච සෝස් පැකට් එක තමයි මේ එකතු කරගන්නේ. රාමෙන් එකටම හම්බුණා අපිට සෝස් පැකට් එකක්. ඒ වගේම සීසනින් පවුඩර් එකක්. මම දැන් එකතු කරේ සෝස් පැකට් එක. ඒකත් එකතු කරලා මේ විදිහට හොඳට කලවම් කරන්න. ඒකෙන් තමයි රාමෙන් එකට ලස්සන පාටක් වගේම හොඳ සැර ගතියක් එන්නේ. දැන් නම් ඔන්න රාමෙන් නූඩල්ස් එක හැදිලා ඉවරයි. මම ලිප ඔෆ් කරලා තමයි මේ සීසනින් පවුඩර් එක එකතු කරන්නේ. ඒකත් ඒ පැකට් එකටම අපිට හම්බුණා. දැන් ඒකත් එකතු කරලා හොඳට කලවම් කරගන්න. රාමෙන් නූඩල්ස් එකක් හදාගනිද්දී වතුර ගතිය හොඳටම හින්දන්න එපා. මෙන්න මේ වගේ යන්තමට ග්‍රේවි එකක් වගේ වතුර ගතිය පොඩ්ඩක් තියෙන්න ඕනේ. එතකොට තමයි ඒක ගොඩාක්ම රස. හොඳටම තෙත ගතිය නැතුව වේලිච්ච නූඩල්ස් එකක් කනවට වඩා මෙන්න මේ වගේ ලාවට ග්‍රේවි ගතියක් තියෙද්දි ගොඩාක් රසයි. ඉතින් ඊළඟට ඔයාලට මේකට තලයට ටිකක් කොටින් එකතු කරගන්න පුළුවන්. ඒ වගේ බැදපු බිත්තරයක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ විදියට ඔයාට රසවත් කරලා මේක තවත් රස කරගෙන කන්න පුළුවන්. ඉතින් එහෙනම් හදලා බැලුවොත් කොහොමද කියලා ඔයාලත් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම නම් කාලා බැලුවා ගොඩාක් රසයි. ඒ වගේම ගොඩාක් සැරයි. ඉතින් නිතරම නම් කන්න හොඳ නැහැ. ඉඳලා හිටලා කන්න නම් හොඳයි. හදලා බලලා මටත් මැසේජ් එකක් දාන්න. එහෙනම් ගිහින් එන්නම්.